හරි ළමයි මම මේ වීඩියෝ එක අරගෙන එන්නේ 2027 A-level කරන්න ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන්. එතකොට මගේ ස්ට්‍රීම් එක තමයි කොමර්ස් ස්ට්‍රීම් එක. එතකොට අනිත් ස්ට්‍රීම් වල කට්ටියත් මේක බලවට කමක් නැහැ. හැබැයි මම මෙතනදී ફોකස් කරන්නේ කොමර්ස් ස්ට්‍රීම් එකෙන් කරන කට්ටිය. මොකද මගේ ස්ට්‍රීම් එක ඒකින්ද. හරිද? එතකොට දැන් ඔයාලගේ අයියලා අක්කලාට එක්සෑම් එක අද පටන් ගන්නවා. මම මේ වීඩියෝ එක කරන්නේ කියන්නේ අගෝස්තු 10යි. හරිද? එතකොට දැන් අද දවල් එකට තමයි යාළුවා ඉකෝන් MCQ එකෙන් තමයි එක්සෑම් එක පටන් ගන්න යාළුවගේ. හරිද? එතකොට දැන් ඔයාලා තමයි ඊළඟට A level ලියන්න ඉන්න බැච් එක. හරිද? දැන් ඒක මුලින්ම ඔයගොල්ලෝ දා ගන්න ඕනේ. ඔයාලා තමයි ඊළඟට A level ලියන්න ඉන්න බැච් එක කියලා. දැන් අර කියන්නේ දැන් A level ලියන්න ඉන්න ලියන කට්ටිය ගැන කවුරුත් කතා කරන්නේ. මොකද දැන් යාළුවට මොකුත් කරන්න බෑනේ. දැන් යාළුවාට කරන්න ඕන වැඩ ටික කරලා ඉවරයි. දැන් යාළුවට තියෙන්නේ කරපු වැඩ වලින් ප්‍රතිඵල පෙන්න. මේ වැඩ පෙන්නන වෙලාව තමයි මේක. දැන් ඊළඟට ඔයා හැබැයි ඔයාලට එහෙම නෑ. ඔයාලට තව අවුරුද්දක්ම තියෙනවා ඔයාලගේ රිසල්ට් එක වෙනස් කරගන්න. එතකොට ඔයාලා මොකක්ද ඒ වෙනුවෙන් කරන්න ඕනි කියලා තමයි මම මේකෙදි කතා කරන්නේ. දැන් මගේ ස්ට්‍රීම් එක කොමර්ස් නේ. කොමර්ස් වල තියෙන සබ්ජෙක්ට් තමයි ඉකෝන් BS accounting. ඊට අමතරව කෙනෙක්ට ඉකෝන් හෝ BS වෙනුවට IT කරන්න පුළුවන්. හරිද? එතකොට ගොඩක් ළමයි කරන්න බහුතරයක් ඉකෝනුයි BSයි accounting කියන මේන් සබ්ජෙක්ට් තුන. මමත් කරේ ඒ සබ්ජෙක්ට් තුන. හරිද? හරි. එතකොට ওই සබ්ජෙක්ට් තුනේ අපි සබ්ජෙක්ට් තුනෙන් ඉකෝන් සබ්ජෙක්ට් එක තමයි සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය කියන විදිහට ටිකක් ඉසෙඩ් එක වැඩිපුර වැටෙනවා කියලා කියන්නේ. ඒක අවුරුද්දෙන් අවුරුද්ද හැබැයි වෙනස් වෙන chance එක තියෙනවා පේපරේ මත. හරිද ළමයි? එතකොට දැන් ඔයාලා හරියටම තව අවුරුද්දක් තමයි තියෙන්නේ. හරිද? මම මේ වීඩියෝ එක කරන දවසේ ඉඳන් එක්සෑම් එක ලියන මොහොතේ හරියටම අවුරුද්දයි තියෙන්නේ. එතකොට මේ අවුරුද්ද තමයි දැන් ඔයාලා ප්ලෑන් කරන්න ඕනේ. හරිද? මේ අවුරුද්ද ඔයා හරියට ප්ලෑන් කරොත් මේ අවුරුද්ද ඔයාලා හරියට ප්ලෑන් කරොත් ඔයා කලින් වැඩ කරේ නැතත් ඔයාට අනිවාර්යයෙන්ම හොඳ රෑන්ක් එකක් දක්වාම යන්න පුළුවන්. නිකන් ඒ තුනක් නෙවෙයි. හොඳ රෑන්ක් එකක් දක්වාම ඔයාගේ රිසල්ට් එක අප් කරගන්න පුළුවන්. හැබැයි ඔයා කලින් වැඩ කරා වුණත් ඔයා මේ කාලේ හරියට වැඩ කරේ නැත්නම් ඔයාට ඔයාගේ රිසල්ට් එක අඩු කරගන්න තමයි වෙන්නේ. මොකද ගොඩක් වෙලාවට ඔයා තාම පේපර්ස් ලියලා තියෙන්නේ 12 වසරේ සිලබස් එකෙන් විතරයි. එතකොට ඔයාට ඊතර ලකුණු තිබ්බා කියලා ඔයා 13 වසරේ සිලබස් එකත් ඉගෙන ගත්තට පස්සේ අනිවාර්යයෙන්ම ලකුණු තව අඩු වෙන්න තියෙන chance එක තමයි වැඩි. හරිද ළමයි? ඒ නිසා ඔයා කරන්න ඕනේ අර ලකුණු වැඩි වුණත් තව මහන්සි වෙන්න ඕනේ. අඩු කෙනා තව වැඩියෙන් මහන්සි වෙන්න ඕනේ. තේරෙනවද? අඩු කෙනා කොහොමද මහන්සි වෙන්න ඕනේ කියලා. හරි. ඒතර මම කියනම් මුලින්ම ඔයා මොකද හදාගන්න ඕනේ කියලා. ඔයා මුලින්ම හදාගන්න ඕනේ තමයි අංක 1ටම වැදගත් වෙන්නේ ඔයාගේ මයින්ඩ් එක හදාගන්න එක. මයින්ඩ් එක හදාගන්නවා කියලා මම අදහස් කරේ ඔයා මුලින්ම ඔළුවට දාගන්නවා දැන් A level ලියන්න ළමයි කියලා. ඔයා ඊළඟ පාරේ A level ලියන්න ඉන්න ළමයි. හරිද? එතකොට ඔයාට අර කලින් වගේ දැන් කලින් නම් ක්ලාස් ගියාට පස්සේ ඇවිදින්න යනවා, කන්න යනවා, අර එහෙම යනවා. ඒව ටික පොඩ්ඩක් දැන් අඩු කරන්න ඕනේ. මොකද ඔයා දැන් A level ලියන්න ඉන්න ළමෙක් කියන එක ඔළුවට දාගන්න ඕනේ. හරිද? ඔයා දාන්න ඕන O level වගේ නෙවෙයි A level කියන්නේ. O level වලින් ළමයි ෆේල් කරන්න සම්භාවිතාවය ගොඩක් අඩුයි. හැබැයි A level වලින් බලන්නේ ගොඩක් ළමයි හලන්න. නේද? A level වලින් ඉස්සරහට යන්නේ තාම සීමිත ප්‍රමාණයක්. පාස් වෙද්දෙත් ඒ වගේම තමයි පාස් වෙන ප්‍රතිශතයෙන් චුට්ටයි රජයේ කැම්පස් වලට ගන්නෙ. හරිද? එහෙම නැත්නම් ඔයාට සිද්ධ වෙනවා සල්ලි දීලා ප්‍රයිවට් කැම්පස් යන්න හරි නැත්නම් වෙන පාත් එකක් හොයාගන්න. හැබැයි ඔයා try කරන්න ඕනේ අර හැමෝටම යන්න බැරි ඉතාලම සුළු පිටසකට යන්න පුළුවන් ඒ තැනට යන්න නේ. එතකොට මේකේ වටිනාකම වැඩි වෙන්නේ නේද? ඒක ගොඩක් අමාරුයි. ඔයාලා දන්නවනේ අමාරු කියන්නේ අමාරුවෙන් ගන්න දේවල් වල තමයි වටිනාකම වැඩි. අහලා තියෙනවනේ එහෙම කතාවක් හරිනේ. එතකොට එහෙනම් මුලින්ම ඔළුවට දා ගන්න ඕනේ. දැන් ඔයා A level යන්නේ ළමයි. එතකොට මොකද්ද කරන්න ඕනේ මුලින්ම? ඔයා මුලින්ම අර ඔයාගේ මේ දක්වා කරන් ආපු රටාව චුට්ටක් වෙනස් කරන්න. මම මේ කියන්නේ පොඩ්ඩක් කරලා දඟලලා කරලා හිටපු ළමයින්ට එහෙම නැතුව අර හොඳට පාඩම් කරගෙන නිකන් අර සමහර ළමයි ඉන්නවනේ ළමයි අර පටන් ගත්ත දවස් නම් හොඳට වැඩ කරනවා. මුලින් ඉඳන්ම හොඳට අර එක රිදම් එකේ වැඩ කරන් යන ඒ සෙට් එකට නෙවෙයි මම මේ කියන්නේ.
ඔයා චුට්ටක් කර වැඩ අඩුවෙන් කරපු ළමයි තමයි මම මේ කියන්නේ. සමහර අය ඉන්නවා නිකන් නෝමල් එකේ කරන් ගියා, සමහර අය ඉන්නවා අඩුවෙන්ම කරපු. අන්න ඒ කොටස දෙකට නෝමල් එකේ කරන් ගියපු කට්ටියයි වැඩ අඩුවෙන්ම කරන් ගියපු කට්ටියට තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. හරිද? හරි. එතකොට ඔයා දැන් කරන්න ඕන මොකක්ද එහෙනම්? මුලින්ම ඔළුවට දා ගන්න ඕනේ මේ පාර A level ලියන ළමයි කියලා. ඒක ඔළුවට දාගත්ත කියන්නේ ඔයාට අර මෙහෙ යන්න හිතන ඒවා, ට්‍රිප් යන ඒවා, මල ගෙවල්, මගුල් ගෙවල් ඔය ඕවා ටික පොඩ්ඩක් අඩු කරන්න පුළුවන්. හරිද? ඔයාට ඒවා නිකම්ම මේ අඩු වෙනවා අරක හරියට ඔළුවට ගී වැටුණා නම් මේක ඔළුවට හරියට වැටලා නැති නිසා තමයි ඔයා ඒ වගේ දේවල් කරන්නේ. හරිද? හරි. ඊට පස්සේ කරන්න ඕනේ දේ තමයි ඔයා ඇනලයිස් එකක් කරන්න ඕන. ඔයාව මොකක්ද ඇනලයිස් කරන්නේ? ඔයාව ඇනලයිස් කරන්න කියන්නේ මේ ඔයාට පුළුවන් දක්ෂතා හැකි මේ ඔයාට බැරි දේවල් නෙවෙයි. හරිද? ඔයාට නටන්න පුළුවන්, සින්දු කියන්න පුළුවන්, ඒව නෙවෙයි මම කියන්නේ. සබ්ජෙක්ට් තුනේ ඔයා සබ්ජෙක්ට් තුනෙන් ඔයා ඇනලයිස් එකක් කරගන්න. ඒ කියන්නේ ඔයා සබ්ජෙක්ට් තුනේ එක සබ්ජෙක්ට් එකේ ඉන්නේ කොතනද? ඉකෝන වලට මොනවද ඔයාගේ තියෙන අවුල්? ඉකෝන වලට ලකුණු කොහොමද? accounting DS ඒ වගේ ඔයා කරන මොන හරි සබ්ජෙක්ට් තුන ඔයාව ඇනලයිස් එකක් කරගන්න ඕනේ. ඊට පස්සේ බලන්න දැන් ඔයා සබ්ජෙක්ට් තුනට ඒ තුනක ඉන්නවා නම් අවුලක් නෑ. හැබැයි වැටේ ඉන්න එපා. දැන් වැටේ ඉන්නවා නම් චුටි අවුලක් තියෙනවා ළමයි. මම මේ ඒක කියලා අදහස් කරන්නේ සාමාන්‍යයෙන් ඔයාගේ ඒක ගොඩක් හොඳ වෙන 80ට 85ට වැඩි. එහෙම නැතුව වැට උඩ ඉන්නවා නම් ඒ ෂේප් එකේ කමක් නැහැ. හැබැයි දැන් මෙහෙම හිතන්නකෝ දැන් ඔයාට ඉකෝන වලට තියෙනවා ලකුණු 85ක්, BS වලට 78ක් වගේ තියෙනවා. හැබැයි accounting වලට 50 ගණක් තියෙනවා. අන්න ඒ වගේ එක සබ්ජෙක්ට් එකක් ඔයාගේ ඩවුන් ගිහින් නම් සබ්ජෙක්ට් දෙකක් සාමාන්‍ය විදිහට කරන් යද්දි එක සබ්ජෙක්ට් එකක් ඩවුන් ගිහින් නම් ඔයා හොයන්න ඕනේ ඒකට රීසන් එක. මේ වෙලාව තමයි ඒකට හොඳම වෙලාව. ඔයා ඒකට රීසන් එක හොයන්න ඕනේ. හරිද? ඒ කියන්නේ තවත් පරක් වෙලා ඔයා ඒකට රීසන් එක හොයන්න හිටියොත් වෙන්නේ ඔයාට ඒ සබ්ජෙක්ට් එක ගොඩ යන්න බෑ. හරිද? මේ වෙලාව තමයි හොඳම වෙලාව ඔයා ඒකට රීසන් එක හොයන්න. හරිද? ඒකට රීසන් එක වෙන්න පුළුවන් සමහරවිට ඔයාට ක්ලාස් ගියන්න බැරි වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට සමහර වෙලාවට ළමයි ක්ලාස් ගියත් අර තියරි තේරුණා සමහරට ඔයාට ප්‍රශ්න කරන්න බැරුව ඇති. ඒකට ඔයා යාගේ අඩුපාඩු අඳුර ගන්න ඕනේ. හරිද? සමහර වෙලාවට දැන් මෙහෙම. දැන් හිතන්න සමහර විට ඔයා යන ක්ලාස් එකටම යන ඔයාගේ යාළුවාට ලකුණු තියෙනවා, ඔයාට ලකුණු නැහැ. එතකොට පොඩ්ඩක් ඔයාට හිතන්න යමක් ඉතුරු වෙනවා. එතන ඔයාගේ චූටි අවුලක් තියෙනවා කියලා. ඒතර ඔයාගේ අවුල හදාගන්න ඔයා වැඩ කරන්න ඕනේ. හැබැයි ළමයි සමහර යාළුවාට සෙට් වෙන ක්ලාස් එක ඔයාට සෙට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම තියරි ක්ලාස් යනකොට ඔයාට සෙට් වෙන ක්ලාස් එක තෝරගන්න. අනිත් අයට සෙට් වෙන එකවත් ඔයාලගේ පැත්තේ වැඩිපුරම ළමයි යන එකවත් තෝරගන්න එපා. සමහර අයට එක එක්කෙනාට සෙට් වෙන්න එක මේ සර්ලා ටීචර්ස්ලානේ. ඒකට ඔයාට සෙට් වෙන සර්ව හරි ටීචර්ව හරි මුලින්ම තෝරගන්න ඕනේ. හරිද? කාඩු යාළුවෝ යන්නම් වාලේවත් අර වැඩිපුරම ළමයි ඉන්නවා කියන එක මතවත් තීරණය කරන්න එපා. ඔයා යාගේ යනවා කියලා. හරිද? එතකොට ඔයා බලන්න ඕනේ ඇයි ඔයාට සබ්ජෙක්ට් එකට ලකුණු අඩු. හරිද? ඔයා වැඩ කරලා නැති. සමහරට සර් හරියටම වැඩ කරලා ඒත් ඔයා වැඩ කරලා නැහැ. හරිද? හැබැයි සමහරට සර් හොඳටම වැඩ කරනවා වුණත් ඔයාට එයා කියලා දෙන විදිහ තේරෙන්නේ නැත්නම් ළමයි ලංකාවේ දක්ෂම ගුරුවරයා වුණත් ලංකාවේ ළමයි වැඩිපුර ඉන්න ගුරුවරයාගේ ක්ලාස් ගියත් වැඩක් නැහැ. ඔයාට එයා කියලා දෙනවා තේරෙන්නේ නැත්නම්. ඒතර මේම පොයින්ට් එක තමයි ඔයාට එයා කියලා දෙනවා තේරෙන්න ඕනේ. සර් කියලා දෙනවා තේරෙන්න ඕනේ. හරිද? හරි. ඊට පස්සේ බලන්න ඕනේ ඊළඟ දේ තමයි සමහර අය ඉන්න එක ලෙඩ වෙලා එක ප්‍රශ්න හින්දා එක පාඩම් මිස් වෙච්ච කට්ටිය. ඒකට මේ කාලේ අනිවාර්යෙන්ම අඩුම තරම දෙසැම්බර් වෙන්න කලින්වත් දෙසැම්බර් වෙනකන් ඉන්නත් එපා. මාස දෙකක් විතර අරගෙන ඔක්තෝබර් විතර වෙද්දී ඔයා ඒ ටික කවර් කරගන්න රෙකෝඩින්ස් ඉල්ලන්න. දැන් රෙකෝඩින්ස් ඉල්ලන්න පුළුවන් ළමයි ඕනෙම ක්ලාස් එක. එතකොට ඔයා කරන්න ඕනේ රෙකෝඩින්ස් ඉල්ලගෙන ඒ අර බැරි වෙච්ච පාඩම් ටික අනිවාර්යෙන්ම කවර් කරගන්න. ඊට පස්සේ ළමයි මම කියන්නේ මේක ඇත්තටම ලේසි නෑ. හරිද? මේක ගොඩාක් තරගකාරී. ඒ වගේම දැන් හැමෝම ළමයි වැඩ කරන කාලේ. දැන් පිස්සු කෙලගෙන හිටපු හැම ළමයෙක්ම වැඩ කරන්න පටන් ගන්න කාලේ තමයි මේ අවුරුද්දක් තියලා. හරිද? අවුරුද්දක් තියලා ඔයා හිතුවේවත් නැති කට්ටියත් වැඩ කරන්න පටන් ගන්නවා. ඒක ඔලුවට දාගන්න මුලින්ම. හරිද? ඔයාව හිතන්නේ නැති ගොඩක් කට්ටිය වැඩ කරන්න පටන් ගන්න කාලේ තමයි ඕක. ඒ නිසා දැන් නම් කිසිම වෙලාවක ඔයා අර ඉන්න එපා නිකන් අර 2028 level ලියන මයින්ඩ්සෙට් එකේ නම් ඉන්න එපා. ඒ මොනොත් එන්නේ අනිවාර්යයෙන්ම ඔයාව තව කෙනෙක් පහු කරන් යන්නේ. එතකොට මම දැන් කියමු මොකද අර සබ්ජෙක්ට් තුනේ දැන් මගේ බැලන්ස් එකක් තියාගන්න ඕන කියලා. ඒ කියන්නේ ළමයි
ඒ ලෙවල් වල අපිට හම්බ වෙන්නේ එක එක සබ්ජෙක්ට් එකට ලකුණු දුන්නාට අපිට ලකුණ එන්නේ නැහැනේ. අපිට අන්තිමේට එන්නේ ඉසෙඩ්කෝ එකක්. ඉසෙඩ්කෝ එකක් දිස්ත්‍රික් රෑන්ක් එකක්. ඒ වගේ තමයි එන්නේ. එතකොට මේ ඉසෙඩ්කෝ එක තීරණය වෙන්නේ සබ්ජෙක්ට් තුනේ හොයා ගන්න ලකුණු මත. ඒ නිසා තමයි මම කිව්වේ අර එක සබ්ජෙක්ට් එකට ඔයා ඩවුන් තිබ්බොත් සබ්ජෙක්ට් දෙකක් හොඳටම පුළුවන් වෙලා සමහරට ඔයාට කැම්පස් යන්න හම්බ වුණත් ඔයාලා ආස් කැම්පස් එකට යන්න හම්බ වෙන්නේ නැහැ. දුර තියෙන දුර කැම්පස් එකට තමයි යන්න වෙන්නේ. ඒ හින්දා හැම වෙලෙම try කරන්න මම කියන්නේ හැම කැම්පස් එකක්ම හොඳයි තමයි. හැබැයි මම කියනවා අනිවාර්යයෙන්ම try කරන්න ඕනේ කොළඹ තියෙන කැම්පස් එකට යන්න. හරිද? ඒක තමයි ඔයාගේ මේන් ටාගට් එක වෙන්න ඕනේ. කොළඹ තියෙන කැම්පස් එකට යන්න බැරුණොත් තමයි අනිත් කැම්පස් එකට යනවා කියලා හිතන්නේ. හරිද? අර කතාවක් තියෙනවනේ හැම වෙලේම අපි කරන්න ඕනේ අපිට පුළුවන් දෙන්න වඩා වැඩි ඉලක්කයක් තමයි තියාගන්න ඕනේ. එතකොට තමයි අපිට ඊට මැද හරි තියෙන ඉලක්කයක නතර වෙන්න පුළුවන්. එහෙම නැතුව ඔයාලා ලකුණු 75ක් ටාගට් කරලා වැඩ කරොත් ඔයාට හම්බ වෙන ලකුණු 65ක් 70ක්. හැබැයි ඔයාලා ලකුණු 85ක් ටාගට් කරලා වැඩ කරොත් ඔයාට අනිවාර්යයෙන්ම ලකුණු 75ට වඩා ගන්න පුළුවන්. දැන් හැම වෙලේම අර ඉලක්කය උඩින් තියාගන්න. අර හඳාලන්න try කරොත් තමයි ඔයාට තරුවක හරි නතර වෙන්න පුළුවන් වෙන්නේ. ඒක මතක තියාගන්න. හරිද? ඊට පස්සේ ඊට පස්සේ කරන්න ඕනේ දේ තමයි දැන් ක්ලාස් ගියාමත් ඔයා වෙනස් වෙන්න ඕනේ. කලින් හිටපු ළමයා නෙවෙයි. හොඳට මයින්ඩ් එක හදාගෙන කියන නිදිමත ගතිය ඇතහැරලා අදම ක්ලාස් එකේ මැද හිටියනම් ඉස්සරහට යන්න. ඉස්සරහාම හිටියනම් අවුලක් නැහැ. පිටිපස්සට යන්න බෑ ඉස්සරහට හිටියනම් මැද හිටියනම් ඉස්සරහට යන්න කියලා ඉස්සරහට බෑ මැදට යන්න එපා එහෙම නෙවෙයි මම කියන්නේ. දැන් පිටිපස්සෙම හිටිය වගේ අවධානය මොකක් හරි අවධානය යනවා අය අර එහෙම යනවනම් ඔය ඉස්සරහට යන්න. හරිද? මොකද මේ කාලේ තමයි ඔයාගේ මහන්සිය උඩරිමම දෙන්න ඕනේ කාලේ හරිද? මෙන්න මේ කාලේ තමයි ඔයාගේ ඇත්තටම මං කියන්නේ ලයිෆ් එකේ මං හිතන විදිහට මහන්සිම වෙන්න ඕනේ කාලේ. මේ අවුරුද්ද හරියට මහන්සි වුණොත් මං හිතනවා ඔයාලගේ අර ඉස්සරහ අනාගතේ ගොඩක් වෙලාවට මහන්සි වෙන්න තියෙන ප්‍රමාණය අඩු වෙයි. හරිද? වෙන වෙන පාත් තියනවා තමයි ලයිෆ් එකේ ඉස්සරහට යන්න. හැබැයි ලේසිම සහ ආරක්ෂිතම මාර්ගය තමයි මෙන්න මේ එක්සෑම් එක පාස් වෙලා ඉස්සරහට යනවා කියන එක. හරිද ළමයි? බලන්නවනේ. කට්ටිය කියනවා රට යන්න පුළුවන් එක දේවල් කට්ටිය කියනවා තමයි. හැබැයි ඒ වගේ ගිහිල්ලා කරන්න තියෙන දේවල් මේ එක්සෑම් එකට පාඩම් කරනවට වැඩිය දහස් ගුණයක් අමාරුයි. ඉතින් මේ ලේසි දේවල් වලට කරන්න බැරි. පාඩම් කරන එක මම කියන්නේ ගොඩක් ලේසි කියලා. ඒකට මනස වෙහෙසන්න ඕනේ තමයි. කය වෙහෙසලා කරනවට වැඩිය මනස වෙහෙසලා කරනවා අමාරුයි. හැබැයි ඊට වැඩිය දහස් ගුණයක් ඔයාලට නිදි මරන්න කැප කරන්න වෙනවා මේ එක්සෑම් එක පාස් වෙන්න නැතුව වෙන පාත් එකකින් ඔයා ඉස්සරහට යන්න හැදුවා. හරිද? ඒ වගේම අනිවාර්යයෙන්ම හැමෝම ළමයි ආසාව ඇති කරගන්න නිකන් එක්සෑම් පාස් වෙනව නෙවෙයි අනිවාර්යයෙන්ම කැම්පස් එකට යනවා කියලා. හරිද? ඇත්තටම කිසිම කෙනෙක් හිතන්න එපා ඒක අපරාධයක් කියලා ළමයි. හරිද? අපිට භෞතික දේවල් විතරක් නෙවෙයි අපි ලයිෆ් එකේ අචීව් කරගන්න ඕනේ. හරිද? භෞතික දේවල් නෙවෙයි. භෞතික දේවල් නෙවෙයි අපි ඕනම කෙනෙක්ට සල්ලි තියනවා නම් ගන්න පුළුවන්. හැබැයි එහෙම බැරි දේවල් තමයි අපි අචීව් කරගන්න උත්සාහ කරන්න ඕනේ කියන්නේ. ඒ කියන්නේ දැන් එක්සෑම් එක පාස් වෙලා කැම්පස් යන්න බෑන ළමයි අපිට සල්ලි තිබ්බ කියලා නේ. සල්ලි තිබ්බ කියලාවත් අපිට බලය ජනක් අපේ තාත්තා ඇමති කෙනෙක් ඔය වගේ දේවල් හින්දා අපිට කැම්පස් එකට යන්න බෑ. අන්න ඒ වගේ දේවල් වල තමයි මේ වටිනාකම වැඩි. හරිද? සල්ලි දීලා ගන්න තියෙන දේ. දැන් හිතන්න අපිට එන අලුත්ම iPhone එක ගන්න පුළුවන් අපිට ඒකට සල්ලි තියෙනවා නේද? ඒක වෙනම ඒකේ තියෙන ආතල් එක වෙනයි අරකේ තියෙන ආතල් එක වෙනයි. හරිද? ඒ දෙක ආතල් දෙකක්. හරිද? අරක සල්ලි දීලා අපිට ගන්න බෑනේ කොච්චර සල්ලි තිබ්බත් කැම්පස් එකට යනවා කියන එක නේද? අන්න ඒ මොහොත ඒ අවස්ථාව වල උදා කර ගන්න ඕනේ. එතන තියෙන ළමයි වෙනම ලෝකයක්. හරිද? ඒ කියන්නේ ළමයි එතන ගියාම අපිට හම්බ වෙන අත්දැකීම ඊට පස්සේ යාළුවෝ විශේෂම ළමයි එතන ලැබෙන අත්දැකීම. දැන් හිතන ළමයි දැන් සාමාන්‍ය ආටිස්ට් කෙනෙක් කියන ෂෝ එකක් වගේ අපි එළිය ගිහින් බැලුවොත් එහෙම අපිට අනිවාර්යෙන් අඩුම 5000ක්වත් වෙනවා. අඩුම ටිකට් එකත් 5000. හැබැයි ඔයාලා අර වගේ තැනකට ගියාම රුපියල් 18500ට අර වගේ ෂෝ එකක් වුණත් බලන්න පුළුවන්. ෂෝ එකක් බලන එක නෙමෙයි මම අදහස් කරේ. ඊට වැඩිය ලොකු අත්දැකීම් සමුදායක් ඔයාලට එතනදී ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ ගොඩක් කට්ටිය කැම්පස් ගියපු ඕනම කෙනෙක්ගෙන් අහලා බලන්න. එයාලා කියයි එයාලගේ ලයිෆ් එකේ ලස්සනටම ගෙවුණු කාලේ තමයි අර අවුරුදු 4 කියලා. හරිද? දැන් මම ඔය කැම්පස් එක මතක් කරේ. පොඩක් මොටිවේෂන් එකක් දෙන්න. හරිද? හරි. එතකොට දැන් හරි. සබ්ජෙක්ට් තුන ගැන කතා කරන්නේ සබ්ජෙක්ට් තුනේ මම කියපු පොයින්ට් එක කරන්න ඕනේ. හරිද? අවුල් තැන මොකද්ද කියලා බලලා ඇයි අවුල් වුනේ කියන එකට සොලියුෂන් එක හොයන්න මේක තමයි හොඳම වෙලාව. හරිනේ. හරි. ඒකත් හරි. ඊට පස්සේ අනිවාර්යයෙන්ම ළමයි පේපර්ස් කරා. හරිද? සමහර ළමයි ඉන්නවා මට හම්බ වුණා මේ ඔය ගෲප් වල මේ එයාලා 2025 A level paper එක බලන්නේ
2026 A level exam එකට දවස් දෙකක් තියලා තමයි PDF එක හොයන්න එපා. එහෙම වෙන්න එපා ළමයි. හරිද? ඔයා අනිවාර්යයෙන්ම වගකීම් යුතු පුද්ගලයෙක් වෙන්න ඕනේ මුලින්ම A level ලියන්න ඉන්න. ඒකට ඔයා කරන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ පාර A level ලියන අයියක් අගගෙන එහෙම ඕනෙත් නෑ ළමයි. ඕන තරම් group වල share වෙනවනේ exam ඉවරුනම. ඒ paper එකක් share වුණාම ඒක print out එකක් කරන් තියාගන්න. phone එකේ තියාගන්න එපා. අනිවාර්යයෙන්ම ඒක print out එකක් අරගෙන ඔයාලා ළඟ තියාගන්න. මොකද ඒක අනිවාර්යයෙන්ම ඔයාලට ඕනේ වෙනවා. BS accounting econ ඒ subject තුනේම ඔයා අරන් තියාගන්න. හරිද? හරි. ඊට පස්සේ ළමයි හරි. දැන් මම ක්ලාස් කරන්නේ econ subject එකෙන්ද මම econ subject එකට tips ටිකක් ඔයාලට කියන්නම් මොනවද කරන්න ඕනේ කියලා. එතකොට ළමයි දැන් econ කියලා කියන්නේ සබ්ජෙක්ට් 12ක් තියෙනවනේ. ඒ සබ්ජෙක්ට් 12න් ඔයාලට MCQ එකට නම් පොඩ්ඩක් හරි වදේ ළමයි. හරි. එතකොට ඉකෝන් එකේ සබ්ජෙක්ට් 12ම ඔයාලට MCQ එකට ඕනේ. හරිද? හැබැයි සෙකන්ඩ් එකට ඔයාලට ඔය පාඩම් 12ම පාඩම් කරන්න ඕනේ නැහැ. තෝරගෙන කරන්න පුළුවන්. හැබැයි ළමයි MCQ එකට පාඩම් 12ම ඕනේ. ඒ පාඩම් 12 බර තැබීම වෙනස් වෙනවා. එක්සැම්පල් එකක් විදිහට ඒ කියන්නේ පළවෙනි පාඩමෙන් අපෙන් අහන්නේ MCQ 4යි. හැබැයි දෙවෙනි පාඩමෙන් MCQ වෙනවා 5 වෙනි ප්‍රශ්න 11 වෙනි. 6ක් එනවනේ අන්න ඒ වගේ. එක එක පාඩමේ බර තැබීම වෙනස් එක්සෑම් පේපර් එකට. එතකොට ඔයත් ඒ විදිහට බර තියලා වැඩ කරන්න. හැබැයි ළමයි MCQ එකට ඕනේ හින්දා අපිට කිසිම පාඩමක් අයින් කරන්න බෑ.